කටිනේ කරන්න ඕනේ. සල්ලි නැති මිනිහෙකුට කටිනේ කෙරියගෙන අපූර්වට පුළුවන්. කරන්න හම්බෙනවද? හම්බෙන්නේ නැති එක නෙති. මිනිස්සු හිතාගෙන ඉන්නේ මිහිඳු හාමුදුරුවෝ එනකොට ගිනි බෝල කරකාවා කියලා. මිහිඳු හාමුදුරුවෝ එනකොට බල්බැල්ල තාගෙන ආවද? මතක තියාගන්න. සංස්කෘතිය රැකෙන්න ඕනේ. ආගමික අනන්‍යතාවයන් යම්කිසි විදියකින් තහවුරු වෙන්න ඕනේ. බහුතරය කටින පිංකම් කරනවා කියලා කියන්නේ කටින පෙරහැරවල් කරන එක. පෙරහැර වෙනයි කටින වෙන. නාගිත හාමුදුරුවෝ කොහොමද කටින පිංකම කරේ? වස්තුම් මාසයක් පුරාවට භික්ෂුන් වහන්සේලාට ආරාධනා කරලා වස්තුම් මාසෙම පේවස් සමාදන් වුණා. පුදුම විදියට සිල් රැක්කා. මොකක් වෙනුවෙන්? කටිනේ වෙනුවෙන්. සිල් රැක්කා කියලා කියන්නේම කය වචන සංවර කරගත්තා. ඔකට දෙන්න තියෙන සරලම පිළිතුර තමයි භෞතික දේවල් වල තියෙන වටිනාකම මත පිං තීරණය කරන්න බෑ. සල්ලි වියදම් කරපු පළියට පිංකම් කරන්න බෑ. සමහර විතාගෙන ඉන්න බුදියාගෙන ඉඳලා නැගිටලා පාන්දර ඇවිල්ලා කඩන පෙරහැර රුපියල් 100ක් දාපුවාම කඩනානිසංස හම්බෙනවා කියලා. එහෙම රුපියල් 100ට කඩනානිසංස ගත්තා නේද? අප්පුගේ සබන් කෑල්ලක් කෙල්ලපුවාම කඩනානිසංස හම්බෙනවා. එහෙම ඉතින් හාපික් බෝතලයක් කෙල්ලුවට කඩනානිසංස හම්බෙනවද? එහෙම හම්බෙන්නේ නැහැ. මොනවාද ඒ වෙනුවෙන් කරලා තියෙන්න ඕනේ? සත්ත පහකවත් දෙයක් ඕනේ නැහැ. මනස මුල් වෙලා තියෙන්න ඕනේ. මනෝ පුබ්බංගමා ධම්ම. කර්මය වෙන්නේ චේතනාවමයි. චේතනාහම් භික්ඛවේ කම්මං වදාමි. ඊට පස්සේ ඕකට තව එකක් අටපිරිකර පූජා කරන්න. මෙලෝ සංසාරික වැඩක් තියෙනවා. පන්සලෙන් මුළු ගන්න. දැන් ඔය ඇඳගෙන ඉන්න ඇඳුමට කීයද? මුළු අටපිරිකරෙම කීයද පන්සලෙන් හාඳුරන ටෝක් කරලා ගන්න? 2500 ගන්නවා. නැද්ද? ඇඳගෙන ඉන්න ඇඳුමම 3000ට වැඩි. අටපිරිකරේ 2500. පින්නතුනේ ඔයත් හොඳටම දන්නවනේ ඔය කෑලියට රුපියල් 2500ට ගන්න බෑ කියලා. ඕකේ 2500ට වටිනාකමක් තියෙනවා. අර කොලේයි ඔය කාඩ්බෝඩ් ටික එක්කහුව කරපුවම 2000 යකඩ කෑලි පාත්‍රේ රෙදි කෑලි 2500ට හරියන්න මොන හරි ඔතලා තියෙනවා. අටපිරිකරේ වටිනාකමක් තියෙනවා. දැන් මේ පාර වස් සිවුරු පූජා කරනකොට සිවුරක් කීයද? 2000ද? සිවුරු කට්ටලයක්ම හන් රුපියල් 15000ක් විතර යනවා. කොහොමද තියෙන්නේ අර අටම 2500ට ගන්න කඩේකේ? දන්නව නේද දඩ බොරුවක් කරන්නේ කියලා? මොකටද නංගේ? එව්වා ගෙනල්ලා දීලා කියනවා මොනවාද? එහි බිකු මහණුපු සම්පදාව හම්බෙන්න ඕනලු. තව විසාකාට හම්බෙච්ච අර මාලේ හම්බෙන්න ඕනලු. රුපියල් 2500ට. පින්නතුනේ සිද්ධාලේප කුප්පියක් හරි කමක් නැහැ. මතක තියාගන්න. ජීවිතේ බැරි වුණත් කමක් නැහැ ඔය කරගන්න. තියෙන්නේ ඇල්වතුරු වීදුරුවක් නම් ඒක හරි ගෞරවයෙන් දෙන්න. එච්චරයි. ලෝකෙට පේන්න දෙන්න එපා. දුන්න කියන්න දෙන්නත් එපා. මම මේක ඉගෙන ගත්තේ පිළිකා හැදිච්ච තාත්තා කෙනෙක්ගෙන්. කටින පිංකමක් දවසක සිද්ධාලේප කුප්පි 4ක් අරගෙන ඇවිල්ලා කෙළවරේ හිටපු පොඩි හාමුදුරු 4 දෙනාට පූජා කරා. අපේ අම්මලාට තාත්තලා ලෙඩක් තියෙනවනේ ගේනව සේරම ලොකු හාමුදුරුවන්ට දෙන්න ඕන කියලා. හැම එකක්ම ලොකු හාමුදුරුවන්ට. අර තාත්තා ඇවිල්ලා පොඩි හාමුදුරු 4 දෙනාට සිද්ධාලේප කුප්පි 4ක් දීලා ගියා. මං ඇහුවා ගිහින් මොකද? තිබ්බේ රුපියල් 100යි. ඒකට හරියන්න දීලා වැඳලා ගියා. ඔච්චරයි. පිං සිද්ධ